හායි මම ඔයාලට පෙන්වන්න හදන්නේ දැන් අවුරුදු 5ක් විතර පරණ කුඹුක් ගස් දෙකක් මම බොන්සායි කරලා තියෙන විදිය. ඒතර මේ තියෙන්නේ එක කුඹුක් ගහක් අනෙක් කුඹුක් ගහ තමයි මෙතන තියෙන්නේ. අපි බලමු කොහොමද මම මේ ගස් දෙක බොන්සායි කරලා හදලා තියෙන්නේ කියලා. බොන්සායි කියන්නේ දැන් අවුරුදු 5ක් පරණ ගස් දෙකම කුඹුක් ගස් දෙකකුයි බෝ ගසකුයි නුග ගසකුයි ගස් හතරක් තියෙනවා. මම ඔයාලට දැන් පෙන්නන්නම් කුඹුක් ගස් දෙක. මේ තියෙන එක කුඹුක් ගහක්. මේ කුඹුක් ගහ මේ ප්‍රමාණයට උසයි. සාමාන්‍යයෙන් මගේ උරහිසට වඩා පහත්. මේක හදලා තියෙන මම ලොකු උස පෝච්චියක. මෙතන ඉඳලා තමයි ගහ තියෙන්නේ. එතකොට ගහ මේ ප්‍රමාණය උසයි. ඊළඟට අනිත් කුඹුක් ගහ ඒක ගොඩක් ලස්සනයි. ඒක පොඩි. ඒකේ ගොඩක් අත දාලා ඒ ගහ මේ පෝච්චිය හදලා තියෙනවා. මේකට වතුර ගොඩක් ඕන. මේ ගස් දෙක නිකන්ට. විශේෂත්වය තමයි පහුගිය දවස්වල ගම් වතුරට මේ ගස් දෙක සම්පූර්ණයෙන්ම යට වුණා. හැබැයි තිබුණට වඩා හොඳට දැන් ආයෙ හැදුනා. මොකද කුඹුක් වලට වතුර ඕන හින්දා ඒ ගස් දෙකට හානියක් වුණේ නැහැ. මම මේ කුඹුක් ගස් කාලෙන් කාලට සාමාන්‍යයෙන් මාසෙට මාස දෙකකට සැරයක් වගේ ගහ මේ ගස් කිසිම කරදරයක් නැතුව මෙහෙම කඳෙන් උස්සලා ගන්න පුළුවන් පෝච්චිය තියෙද්දි මෙහෙම අරගෙන මම මේ විදිහට ගන්න පුළුවන් පෝච්චිය තියෙද්දි මේ විදිහට අරගෙන මම යට තියෙන පස් ටිකයි මුල් ටිකයි සේරම කපලා ආයෙ හදනවා. ඒ විදිහට හදලා තමයි මේ ගානට මේ ගස් ටික හදාගෙන තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි මම මේ බෝ ගහත් හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඕනම ලොකු ගහක් පොඩි පෝච්චියක හදලා මේන්ටේන් කරාම මේ වගේ හැමදාම පොඩියට තියාගන්න.